කොහොමද කට්ටියට යාරා එකේ ෆේස් පැක් වර්ග 3ක් තියෙනවා. දැනටමත් ඔයාලා අපෙන් පර්චේස් කරනවා. මොල්දානි මාටි එක. ඊට පස්සේ අපි ලොන්ච් කරා හයිබිස්කස්. අලුතෙන් අපි ඉන්ට්‍රොඩියුස් කරා මොරොකෝ නීලා පවුඩර් එක. මේ ප්‍රොඩක්ට් තුනම මේ ෆේස් පැක් තුනේම ඔරිජිනල් ෆේක් තියෙනවා. එතකොට මුල්තානි මීටි එක යූස් කරන අය ඒ පවුඩර් එක දැක්ක ගමන් නැත්නම් ඒක ඇප්ලයි කරද්දිම ඔයාලට තේරෙනවා ඒක ඔරිජිනල්ද නැද්ද කියලා. මේක අපි ගෙන්නන්නේ ඩුබායි වලට ගෙන්නන්නේ පාකිස්තාන ඒජන්ට් කෙනෙක්ගෙන්. and ඊට පස්සේ අපේ හයිබිස්කස් මල. එමත් නැත්නම් අපි කියනවා වදමල. වදමල් වේලලා ඒක බ්ලෙන්ඩ් කරපු ෆේස් පැක් එක. ඊට පස්සේ අලුත් මේකෙනක් තමයි ඉන්ඩිගෝ කියන ප්ලාන්ට් එකෙන් ගන්න මොරොකෝ නීලා පවුඩර් එක. දැන් මේකත් ඔයාලට යාරා ලංකාවෙන් සහ ඩුබායි වලින් පර්චේස් කරන්න පුළුවන්. මොරොකෝ නීලා එකෙත් ඔරිජිනල් ෆේක් කියලා තියෙනවා. මොරොකෝ ප්‍රොඩක්ට් සාමාන්‍යයෙන් මේ රටේ ටිකක් ෆේමස්. ගොඩාක් කට්ටිය ගොඩාක් ඇරබික්ස්ලා හැම යූස් කරන්නේ මොරොකෝ ප්‍රොඩක්ට්ස් තමයි. එතකොට දැන් මේකේ ඔරිජිනල් ෆේක් හොයාගන්න විදිය මම කියලා දෙන්නම්. සැෆ්‍රන් වල ඔරිජිනල් ෆේක් හොයාගන්න විදිය කියලා දුන්නානේ. ඒ විදිහටම මේ නීලා පවුඩර් එකේ ඔරිජිනල් ෆේක් වෙන විදිය කියලා දෙන්නම්. මේ මොරොකෝ නීලා එකෙන් ඔයා ටිකක් අරගෙන වතුරට දාන්න. දාලා මේක water soluble නම් ඒක ඔරිජිනල්. water soluble නැතුව ඒ පවුඩර් එක උඩට එනවා නම් අනිවාර්යයෙන්ම මේ මොරොකෝ නීලා එක ඔරිජිනල් නෙමේ මොකක් හරි ඩයි එකක්ම තමයි. දැන් මේ බලන්න. මේ පවුඩර් එක වතුරට මික්ස් වෙනවා. water soluble වෙනවා. water soluble වෙනවා නම් තමයි ඒ නීලා පවුඩර් එක ඔරිජිනල් වෙන්නේ. මෙහි ඔරිජිනල් ෆේක් දෙකම තියෙනවා. ඒ නිසා ඔයාලා අපෙන් පර්චේස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔරිජිනල් එක තමයි ලැබෙන්නේ. පිටින් ඔයාලා ගන්නවා නම් වෙන තැනකින් හරි ගන්නවා නම් මේ වගේ වතුරට මික්ස් කරලා බලන්න water soluble ද කියලා. water soluble වෙනවා නම් තමයි ඒ නීලා පවුඩර් එක ඔරිජිනල් වෙන්නේ.